හායි යාළුවනේ ඔන්න අදත් අපි ආවා වෙනද වගේම පරිසරය ගැන වීඩියෝ ටිකක් ගන්න. අපි බලමු අද පරිසරයේ අද මොකද්ද වෙන්නේ කියලා. අද ගඟේ වතුර ගොඩක්ම අඩුයි. අද වතුර නෑ ගඟේ. අද වතුර අඩුයි. අපි ඒත් බලමු වීඩියෝ එකක් කරලා අද මොකද ගඟේ වතුර අපි ගඟ දිගේ උඩහට යන් බලන්න. සුන්දරයි හරි ලස්සනයි මේ වෙනකොට නම් අවුව වැටිලා දැන් මේ හරියට පොදේකුත් ගියා මේ වෙනකොට. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. අද වතුර ගොඩක් අඩුයි පායලා තියෙන නිසා. ඒත් අද උදේ පොඩි පොදයක් ගියා. බලමු අද මාළු ඉන්නවා. මාළු අද වතුර බොර නිසා ඔකටට මාළු පෙන්නන්න අමාරු වෙනවා. අද වතුර ගොඩක්ම අඩුයි. මේ තියෙන්නේ ගඟ දිගේ උඩටම යන්න තියෙනවා. අද වතුර නෑ. මම වෙනදටත් වීඩියෝ දානවා. අද වතුර නෑ. වතුර අඩුයි අද ගොඩක්. ඔන්න යාළුවනේ ඔන්න අපි දැක්කපු එකම දෙයක් ඔම ඉන්න කට්ටියට පෙන්නන්නම්. අනේ අසරණ පව් මේ කවුරු හරි කූඩුවක් ඇවිල්ලා තියෙනවා. මේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔන්න අපි අද වීඩියෝ එකකින් මම හැමදාම ගඟ දිගේ උඩහට එන්නේ බලාගෙන මොන හරි කාට හරි දුකක් කරදරයක් වෙලාද කියලා. අනේ පව් මේ අම්මයි පුතයි තමයි ඉන්නේ මට හිතෙන විදියට. අම්මයි පුතයි හරි අසරණ වෙලා ඉන්නේ දෙන්නම. බලමු අපි යාළුවෝ බේරගමු. එන්න බලන්න යාළුවනේ කවුරු හරි මේ යාළුවව අල්ලලා නිදාස් කරලා නැහැ. අපි ඔයාලා ඒ දෙන්න වතුරට ගහගෙන ඇවිල්ලා පව් මෙයාලට මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මෙයාලා එල්ලුවා නම් කූඩුවක දැම්මා නම් කූඩුවෙන් එළියට ගන්න ඕනි. අපි මෙයාට ජීවිත අබේදානෙ දෙමු දැන් මේ වෙලාවේ. ආයි බලා ගන්න. බලන්න. මේ මෙයාගේ අම්මා. එයාගේ පැටියා මේ ඉන්නේ චූටි එක්කෙනා. අපි දැන් මෙයාගේ කූඩුවටත් ලොක් දාලා සෑහෙන ලොක් එකක් තියෙනවා. අපි ලොක් එක අරින් බලන්න. මෙයාලා ගඟ දිගේ මුඩට ආපු නිසා ලොක් එකත් එහාට මෙහාට වෙලා තියෙන්නේ. ඔන්න එයාලට යන්න chance එක තියෙනවා. ඔන්න එක්කෙනෙක් ගියා. තාම අම්මා දන්නේ නැහැ. ඔන්න අම්මා යනවා. අම්මා ගියා. ඔමයි යාළුවනේ. යාලා අපිට මේ වගේ හම්බ වෙනවා. මට වෙනදටත් හම්බ වෙනවා. මෙයාලට අබේදානෙ දෙනවා මං. අතරම පව් එයාලා. ඉතින් එයාලා ආපු කූඩුව එයාලව කවුරු හරි ගඟට දාලා ඔන්න මං අබේදානෙ දුන්නා. පරිසරයට එකතු වෙනවා එක බෝතල්. අපේ මිනිස්සුම තමයි ඉතින් ඒව එකතු කරන්නේ.